අයිබෝවන් එහෙනම් අද කතා කරන්න හැදුවේ ප්‍රෙග්නන්සි ටෙස්ට් එක නෙගටිව් වෙලා ඒ වුණාට ප්‍රෙග්නන්සි ලක්ෂණ තියෙන ඔයාට. එහෙනම් ප්‍රෙග්නන්සි ටෙස්ට් එක නෙගටිව් වෙලා ඔයාට මෙන්න මේ කියන ලක්ෂණ තියෙනවා නම් ඔයාට ප්‍රෙග්නන්ට් වීමේ හැකියාවක් තියෙනවා. පළවෙනි එක තමයි නිතර ඇති වෙන මහන්සිය. ඔයා හොඳ ආහාරයක් අරගෙන හොඳ නිින්දක් ලබාගෙන තියෙන කෙනෙක් නම් ඒත් ඔයාට මහන්සියක් දැනෙනවා නම් ඉතා සුළු දෙයක් කරත් මහන්සියක් දැනෙනවා නම් ඒක ප්‍රෙග්නන්සි ලක්ෂණයක් වෙන්න පුළුවන්. දෙවෙනි එක තමයි උදෑසන අපහසුතාව. උදෑසන අපහසුතාව කියන්නේ අපි morning sickness කියන්නේ. ඉතින් මේ morning sickness කියන්නේ සාමාන්‍යයෙන් වමනය දාන එකම නෙමෙයි. ඔයාට අපිරියාවක් වගේ දැනෙනවා නම් කැරකිල්ලක් වගේ දැනෙනවා නම් අන්න ඒක තමයි දෙයට ඇඳෙන් නැගිටින්න අපහසුයි වගේ ඔයාට ඇඟට පණ නැති ගතියක් දැනෙනවා නම් අන්න එතකොට ඒකත් ප්‍රෙග්නන්සි ලක්ෂණයක් හැටියට ගන්න පුළුවන්. ඊළඟ එක තමයි පියුර ඇතිවන වෙනස්කම. එතකොට පියුර වල ඇතිවෙන වෙනස්කම කියන්නේ අල්ලද්දී එක ගොඩක් සෙන්සිටිව් නම් වේදනාවක් වගේ දැනෙනවා නම් පියුර වල ස්වභාවයෙන් පොඩි වෙනසක් දැනෙනවා නම් ඒකත් ප්‍රෙග්නන්සි ලක්ෂණයක් හැටියට ගන්න පුළුවන්. ඊළඟ එක තමයි ඔයා නිතරම කන්න ආස කෑමක් ඔයාට අපිරියා වෙන්න පුළුවන්. ඔයාට කන්න බැහැයි කියලා හිතෙන්න පුළුවන්. ඒ වගේම ඔයා නිතරම ආස කරන සුවඳක් ඔයාට සුවඳ නැති වෙන්න පුළුවන්. ඉතින් මේකත් මුල් කාලේ ඇතිවෙන ප්‍රෙග්නන්සි ලක්ෂණයක්. අනිත් එක තමයි ඔයා වෙනදට වැඩිය සෙන්සිටිව් නම් ඔයා ගොඩක් හැඟීම් බර නම් අන්න ඒකත් ඔයාගේ හෝමෝන වෙනස් වීම මත සිදුවෙන වෙනසක්. ඊළඟ කාරණා තමයි යටිබඩේ ඇතිවෙන සියුම් වෙනස්කමක්. එක්කෝ නිතරම ක්‍රෑම්ප්ස්, ඒ කියන්නේ කෙන්ඩා පෙරලීම ඇති වෙන්න පුළුවන්. පීරියඩ් තරම් පේන් එකක් නැති වුණත් සාමාන්‍ය අපහසුතාවයක් දැනෙන්න පුළුවන් මේ කාලය තුලදී. තවත් ලක්ෂණ කීපයක් ගත්තොත් නිතර මුත්‍රා යාම, හිස රදය වගේ කරුණුත් ගන්න පුළුවන්. මතක තියාගන්න ඕනේ වැදගත්ම කාරණේ තමයි මේ ලක්ෂණ හැමෝටම එක වගේ සිද්ධ වෙන්නේත් නෑ. ප්‍රෙග්නන්ට් කියලා මේ ලක්ෂණ හැමෝටම එකපාර තියෙන්නේත් නෑ. මේ ලක්ෂණ ඔක්කොම තියෙන්නේත් නෑ. තව කෙනෙක්ට ලක්ෂණ එකක් දෙකක් තියෙන්න පුළුවන්. තව කෙනෙක්ට ලක්ෂණ නැති වෙන්නත් පුළුවන්. ඉතින් මේ වීඩියෝ එකට වැදගත් වුණා කියලා හිතනවා නම් ලයික් එකක් දාන්න. තව කෙනෙක්ට බලන්න ෂෙයා කරන්න මතක ඇතුව ඔයාලට තියෙන ලක්ෂණ මොනවද කියලා කමෙන්ට් එකක් දාන්න. එහෙනම් ඊළඟ වීඩියෝ එකකින් හමු වෙනකන් ඔයාලට සුබ දවසක්. ආයිබෝවන්.